2025 වසරේ තෙවන වාරයේ දෙවන කොටස සම්බන්ධයෙන් පාසල් ආරම්භ කිරීම, ඒ වගේම 2026 පළමු වාරය ආරම්භ කිරීම, ඒ වගේම දැනට අතරමැද නවතා ඇති අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීම, ඒ වගේම 2025 වර්ෂයට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිල තීරණයන් කීපයක් දැනුම් දීමට අදහස් කරනවා. ප්‍රථමයෙන්ම මේ අවස්ථාව වන විට දිවයිනේ සියලුම පාසල් වසා දමා තිබෙනවා. අපි මේ පාසල් කලින් තීරණය කරලා තිබුණේ දෙසැම්බර් මාසයේ 8 වෙනි දින විවෘත කිරීමට. නමුත් අපි සියලු දෙනාම දන්නා විදිහට පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදු වූ විපර්යාස හේතුවෙන් අපි මේ පාසල් ආරම්භ කිරීම 2025 දෙසැම්බර් 16 වෙනි දින දක්වා කල් තැබුවා. දැන් අපි මේ මොහොතේදී මේ සියලු තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් තීරණය කර තිබෙනවා මේ දෙසැම්බර් 16 වන දින මේ පාසල් විවෘත කිරීමට. මේ අවස්ථාවේදී පළාත් වශයෙන් ගත්තොත් මේ දෙසැම්බර් 16 වන දින බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද කියන මේ පළාත්වල සම්පූර්ණයෙන්ම සියලුම පාසල් විවෘත කිරීමට කටයුතු කරනවා දෙසැම්බර් 16 වන දින. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින මුළු පාසල් සංඛ්‍යාව වන 10076ක් අතරින් පාසල් 9929ක් දෙසැම්බර් මාස 16 වන දින සිය අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වන විට විවෘත කිරීමට නොහැකි වන ලෙස අපිට පළාත් වශයෙන් දැනුම් දී තිබෙන පාසල් 147 ප්‍රධාන වශයෙන්ම පළාත් 3කට අයත් වෙනවා. එහි විවිධ කලාප වශයෙන් ඒ අදාළ පාසල් සංඛ්‍යාව සඳහන් කරහොත් ඌව පළාතේ පාසල් 26ක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන්ම වැලිමඩ කලාපේ පාසල් 5යි, බණ්ඩාරවල කලාපේ පාසල් 3යි, බදුල්ල කලාපේ පාසල් 7යි, පස්සර කලාපේ පාසල් 5යි, වියලුව පාසල් 6යි. මේ ආදී වශයෙන් ගත්තාම ඌව පළාතේ පාසල් 26යි. වයඹ පළාතේ පාසල් සංඛ්‍යාව මුළු පාසල් සංඛ්‍යාව විවෘත කිරීමට නොහැකි බව පළාත් බලධාරීන් වාර්තා කරන මුළු පාසල් සංඛ්‍යාව 6යි. මහව කලාපේ 1ක් සහ ඉබ්බා ගමුව කලාපේ පාසල් 5ක් වශයෙන්. ඒ වගේම මධ්‍යම පළාතේ පාසල් 115ක් මේ දෙසැම්බර් 16 වන දින අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට නොහැකි බව අපිට වාර්තා කරලා තියෙනවා. එය සැකසෙන්නේ මහනුවර අධ්‍යාපන කලාපේ පාසල් 4යි, දෙනුවර කලාපේ පාසල් 8යි, ගම්පොළ කලාපේ පාසල් 8යි, ඒ වගේම වල්පනේ කලාපේ පාසල් 7යි, හඟුරංකිත කලාපේ පාසල් 15යි, කොත්මලේ කලාපේ පාසල් 17යි, මාතලේ කලාපේ පාසල් 38යි, නාවුල කලාපේ පාසල් 3යි සහ නුවරඑළිය කලාපේ පාසල් 15ක් වශයෙන් මධ්‍යම පළාතේ පාසල් 115ක් මේ දිනේදී ඒ කියන්නේ දෙසැම්බර් 16 වෙනි දින විවෘත කිරීමට නොහැකි බව වාර්තා කර තිබෙනවා. එතකොට නමුත් මේ පාසල් හතරෙනුත් අපිට පළාත් බලධාරීන් වාර්තා කරන්නේ මේ අවස්ථාව වෙන විටත් මේ පාසල් නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ලබා දෙන විවිධ තහවුරු කිරීම සහ සහතික අනුව ඉදිරි දින කීපය තුලත් යම් පාසල් සංඛ්‍යාවක් විවෘත කිරීමේ හැකියාවක් ඇති වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති වුණොත් නැවතත් වරක් අපි ඒ පාසල් මොනවාද යන්න පිළිබඳව විස්තර ඉදිරිපත් කරනවා. අද දිනේදී මේ පාසල් විවෘත කිරීම පිළිබඳව චක්‍රලේඛය, නිල චක්‍රලේඛය අපි නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ වශයෙන් විදිහට ඒ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරන චක්‍රලේඛයේ ඇමුණුමක් වශයෙන් මේ පාසල් මේ අපි මම සඳහන් කරපු මේ දිනේදී විවෘත නොකරන බවට සඳහන් කරපු පාසල් පිළිබඳව පාසල් වශයෙන් ඒ තොරතුරු ලබා දෙනවා. කුමන පාසල්ද එතන විවෘත කිරීමට නොහැකි වන්නේ කියන එක මේ චක්‍රලේඛයේ අද තියෙන තත්වයේ අනුව. ඒතර මේ ආරම්භ වෙන මේ පාසල් පිළිබඳව අපි කතා කරොත් දැන් අපි පාසල් වාරය ආරම්භ කරාට පස්සේ අපි 16 වෙනිදා ආරම්භ වෙන මේ පාසල් වාරය දෙසැම්බර් මාසයේ 22 වෙනි දින දක්වා පවත්වනවා. ඊට පස්සේ නත්තල් නිවාඩුවට පස්සේ නැවත වරක් 29:30:31 කියන දෙසැම්බර් 29:30:31 කියන දවස් 3 නැවත වරක් පාසල් පැවැත්වෙනවා. ඒ දවස් 3 පාසල් පැවැත්වුවට පස්සේ අපි පාසල් සඳහා දෙසැම්බර් 31 වෙනිදායින් 2025 වසරේ තෙවන වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කරනවා. එතකොට මේක සම්බන්ධයෙන්ම මුස්ලිම් පාසල් සම්බන්ධයෙන් 2025 දෙසැම්බර් 16 වෙනි දින ආරම්භ කරලා මේ පාසල් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා 2026 1 ජනවාරි 2 වෙනි දින දක්වා. ඊට පස්සේ පාසල් සහ මුස්ලිම් පාසල් යන වර්ග දෙකම 2026 වර්ෂයේ පළමු වාරයේ අධ්‍යයන කටයුතු අපි ආරම්භ කරනවා ජනවාරි 5 වන දින.
එතකොට මෙතනින් පස්සේ පළවෙනි සතිය ක්‍රියාත්මක වෙනවා ජනවාරි 5 වෙනි දින සිට ජනවාරි 10 වෙනි දින දක්වා වන සතිය පළවෙනි සතිය 2026 වර්ෂයේ ක්‍රියාත්මක වෙලා එතනින් පස්සේ නැවත වරක් අපිට ජනවාරි 12 වන දින සිට නැවත වරක් පාසල් නිවාඩුවක් ලබා දෙන්න සිද්ධ වෙනවා ජනවාරි 20 දින දක්වා. ඒකට හේතුව වන්නේ අපිට විභාග කොමසාරිස් තුමිය අපෙන් ඉල්ලා තිබෙනවා ජනවාරි මාස 2 වන සතිය තුලදී අතරමැද නවතා ඇති අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස පැවැත්වීමට අවශ්‍ය පාසල් පද්ධතිය නැත්නම් ඒ දින ලබා දෙන ලෙස පාසල් පද්ධතිය තුලින් ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල් තුමියගේ නිර්දේශය පරිදි අපි මේ 2026 ජනවාරි 2 වෙනි දින සිට 2026 ජනවාරි 20 වෙනි දින දක්වා උසස් පෙළ විභාගයේ ඉතුරු කොටස පැවැත්වීම සඳහා මේ පාසල් කටයුතු අත්හිටුවීම සිදු කරනවා මේ කාලයට. ඒ කියන්නේ ජනවාරි 5 පටන් ගත්තට පස්සේ 10 වෙනි දින දක්වා පාසල් පැවැත්වලා නැවතත් 12 වෙනි දින සිට 20 වෙනි දින දක්වා නිවාඩු කාලයක් ලැබෙනවා. ඒ කාලය තුලදී උසස් පෙළ විභාගයේ ඉතුරු කොටස සම්පූර්ණ කිරීමට විභාග කොමසාරිස් ජනරාල්තුමිය කටයුතු කරයි. ඒ විභාගයේ පිළිබඳ උසස් පෙළ විභාගයේ පිළිබඳ තොරතුරු එතුමිය විභාග කොමසාරිස් ජනරාල්තුමිය වැඩිදුරටත් පැහැදිලි කරයි ඔබට වෙනත් අවස්ථාවකදී. එතකොට මේයින් පස්සේ 2026 ජනවාරි 21 දින උසස් පෙළ විභාගයෙන් පස්සේ නැවත අධ්‍යයන කටයුතු පාසල් වල ආරම්භ කරලා නැවත වරක් 2026 2.13 දින නැත්නම් පෙබරවාරි 13 දින දක්වා මේ පාසල් කාලය ක්‍රියාත්මක වෙනවා. ඉන් පස්සේ අපි පෙබරවාරි මාසේ 14 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 2 වෙනි දින දක්වා නැවත වරක් පාසල් නිවාඩු කාලයක් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා නැත්නම් පාසල් වසා දමන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වෙන්නේ 2025 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කර තිබෙන්නේ මේ කාලේ. මේ දින නියම කිරීමේදී කිසිදු වෙනසක් සිද්ධ වන්නේ නැහැ. මීට පෙර අපි වෙන් කර ඇති දින ආකාරයටම පෙබරවාරි 14 දින සිට 2026 මාර්තු 2 වෙනි දින දක්වා සුපුරුදු පරිදි අපි සැලසුම් කළ ආකාරයටම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව මේ අවස්ථාවේ නිවේදනය කරන්න කැමති. එතකොට මේ කාලයෙන් පස්සේ නැවත වරක් මාර්තු 3 වෙනි දින 2026 මාර්තු 3 වෙනි දින සිට අප්‍රේල් 10 වෙනි දින දක්වා මේ 2026 වර්ෂයේ පළමු වන වාරයේ ක්‍රියාත්මක වෙලා එතනින් පස්සේ පළවෙනි වාරයට අදාළ නිවාඩුව අවුරුදු නිවාඩුව සමගම පළවෙනි වාරය අවසන් කරනවා. මේන් ඉදිරියට අපි මේ දක්වා පාසල් ප්‍රකාශයට පත් කර ඇති පාසල් කාලසටහනේ හෝ විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිද්ධ වන්නේ නැහැ මේ අවස්ථාවේදී. ඒ අනුව දෙවන සහ තෙවන වාරවලට අදාළ කාලසටහන් මේ අවස්ථාව වන විටත් අපි ප්‍රකාශයට පත් කර තියෙන ආකාරයටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් අපි මේ පාසල් විවෘත කිරීමත් සමගම අපි මේ දෙසැම්බර් 16 වන දින පාසල් විවෘත කිරීමත් සමගම ලබා දිය යුතු උපදෙස් කීපයක් තියෙනවා. ඒ උපදෙස් අතරින් පළවෙනි එක තමයි අපි 16 වෙනිදා ආරම්භ කරන්නේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු. නමුත් සියලුම පාසලට අදාළ සියලුම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල දෙසැම්බර් මාස 15 වන දින අදාළ තමන්ගේ පාසලට වාර්තා කළ යුතු වෙනවා. පාසලට වාර්තා කිරීමෙන් පසු පාසලේ පවතින තත්ත්වය සමාලෝචනය කරමින් පහසුකම් පිළිබඳව යම් ආකාරයකට සෑහීමකට පත්වෙමින් යම්කිසි ආකාරයකට සොයා බැලීමක් කරලා ඊට පසු දිනට ඒ කියන්නේ දෙසැම්බර් මාස 16 වන දිනට පාසල් සූදානම් කර ගැනීමක් දරුවන්ගේ පැමිණීම සමග අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් දෙනවා අපි ආදාළ කාර්ය මණ්ඩල වලට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට. ඒ වගේම වාර විභාග පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය වන්නේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සලකා මේකට නැවත වරක් අර යම්කිසි කාලයක් මෙවැනි ව්‍යසනයකට ගොදුරු වීමෙන් පස්සේ යම්කිසි කාලයක් අවශ්‍යයි කියලා මේක නැවත වරක් යථා තත්ත්වයට පත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් තීරණය කරලා තිබෙනවා වාර විභාග නොපැවැත්වීමට මේ වසරේ වාර විභාග නොපැවැත්වීමට තීරණය කරලා තිබෙනවා. එතකොට ඒ වාර විභාග පැවැත්වීමකින් තොරව සියලු දරුවන් ඉහළ ශ්‍රේණියට උසස් කළ යුතුයි කියලා අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව 6 සිට 10 වන ශ්‍රේණිය දක්වා වාර විභාග පැවැත්වීමට සිද්ධ වන්නේ නැහැ. නමුත් 11 ශ්‍රේණිය සඳහා යම් ආකාරයකට 2026 වර්ෂයේ තුලදී මේ යම්කිසි පෙරහුරු විභාග පෙරහුරුවක් පැවැත්වීමේ හැකියාව පාසල් වලට තියෙනවා. විභාග එතකොට 6 සිට 10 ශ්‍රේණිය දක්වා වන වාර විභාග තෙවන වාරයේ වාර විභාග පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව අපි නිවේදනය කරනවා. ඒක අපි චක්‍රලේඛනකුනුත් දැනුම් දීලා තියෙනවා.
ඒ වගේම මෙතනදී අපි දන්නවා බොහෝ දරුවන් සංඛ්‍යාවක් ඍජු ආපදාවට ලක් වෙලා තියෙනවා. තාමත් සුපසාධන කඳවුරු වල රැඳී සිටිනවා. ඒතකොට මේ දරුවන් මේ අවස්ථාවේදී යම් ඔවුන් සිටින ස්ථාන සහ ඔවුන් පත්වී ඇති තත්ත්වය අනුව යම් දුෂ්කරතාවයකට පත්වී තිබෙනවා නම් ඔවුන්ට කරන සහනයක් වශයෙන් මේ යම් දරුවෙකුට පුළුවන් මේ අවස්ථාවේ පදිංචිට ආසන්නම පාසලට ගොස් තමන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට එයට අදාළ උපදෙස් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම ඇඳුම පිළිබඳවත් අපි යම්කිසි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම දරුවන් පාසල් නිල ඇඳුම ඇඳීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ මේ කෙටි කාලයක් සඳහා. ඒ වගේම මේ පහසුකම එහෙම නැත්නම් මේ සහනය අපි අනෙකුත් කාර්ය මණ්ඩලයට අධ්‍යයන සහ අනධ්‍යයන කියන කාර්ය මණ්ඩලයේ දෙකටමත් ලබා දෙන්න කියලා අවශ්‍යතාවය පරිදි ඔවුන් මේ වගේ පෞද්ගලිකවම මෙවැනි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා නම් ඇඳුම් සපයා ගැනීම ආදී දුෂ්කර වෙලා තියෙනවා නම් ඔවුන්ට සපයන සහනයක් විදියට එවැනි ඇඳුම පිළිබඳව යම්කිසි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම දුර බැහැරින් එන දරුවන්ට යම් පාසලක නේවාසිකාගාර පහසුකම් තිබෙනවා නම් ඒ නේවාසිකාගාර පහසුකම් යම් විදියකට සූදානම් කරලා දෙන්න කියලාත් අපි නිර්දේශ කර තියෙනවා අපේ චක්‍රලේඛයෙන්. ඒ වගේම පෝෂණ වැඩසටහන පාසල් සම්බන්ධයෙන් වන පෝෂණ වැඩසටහන 2025 දෙසැම්බර් 16 වන දින සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරනවා. මේක තවදුරටත් පුළුල් කිරීමට හැකියාවක් තියෙනවාද කියන ක්‍රියාවලිය අපි මේ අවස්ථාවේදී සොයා බලමින් සිටිනවා. එතකොට මේ සියලු කරුණු ඇතුළත් චක්‍රලේඛය නිකුත් කරනු ලබනවා. මේ චක්‍රලේඛයේ මේ සියලුම කාරණා පිළිබඳව සියලුම දින වකවානු පිළිබඳව ලබා දී ඇති උපදෙස් පිළිබඳව පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම 2025 දෙසැම්බර් 16 වන දින විවෘත නොකරන පාසල් පිළිබඳ ලේඛනයක් මෙම චක්‍රලේඛයේ අඩංගු වෙනවා. ඒ අනුව මේ චක්‍රලේඛයේ උපදෙස් පිළිපදිමින් 2025 තෙවන වාරයේ දෙවන කොටසත් ඒ වගේම 2026 පළවෙනි වාරයත් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අපි සියලු දෙනාගේම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දිනේදී මේ පාසල් පද්ධතිය මේ ආකාරයකට මෙවැනි දරුණු ව්‍යසනයකින් පස්සේ අද දිනේදී අපිට මේ විදිහට දෙසැම්බර් 16 වෙනි දින ආරම්භ කරන බවට ප්‍රකාශයට පත් කිරීමට හැකිවන ලෙස මේ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වූ මේ පද්ධතිය යථාවත් කර ගැනීමට වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම සියලුම පාර්ශවයන්ට අපේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඔබගේ සහයෝගය ඉදිරියටත් මේ අධ්‍යාපනය කියන්නේ රටක සාමාන්‍යීකරණයට ලක්වීමේ ප්‍රධානම සාධකයක්. ඒ සාධකය නැවත වරක් යථාවත් කර ගැනීම සඳහා ඔබ දක්වන සහයෝගයට අපි අපේ අධ්‍යාපන අමාත්‍යාංශ විදියට අපේ මහත් ස්තුතිය සහ ප්‍රශංසාව ඔබ සියලු දෙනාටම පුද කරනවා.